නැවත වතාවක් මෙන්න මේ පොත මතක් වෙනවා. මේ පොත තමයි The Intelligent Investor කියන පොත. අනිවාර්යයෙන්ම ආයෝජන යුතු ඕනම කෙනෙක් කියව යුතු පොතක්. කරන්න ඕන ආයෝජක වෙන විදියට ට්‍රේඩින් මයින්ඩ්සෙට් එකෙන් අයින් වෙලා ආයෝජන මයින්ඩ්සෙට් එකට ඇවිල්ලා අපි වැඩ කටයුතු කරනකොට කන්සිස්ටන්ට්ලි කම්පවුන්ඩ් විදියට මන්ත්ලි ඒකේ මුල් අවුරුදු 10 දී තමත් හිමින් තමයි වැඩේ වෙන්නේ. නමුත් අවුරුදු 10 20 අතර කාලය තුල මේක එන මේ රිටර්න් එක අපිට මැසිව්. අපිට ඇත්තටම අතීතයේ සිදුවෙච්ච දේවල් පදනම් කරගෙන අනාගතය 100% ප්‍රෙඩික්ට් කිරීමේ හැකියාවක් නැහැ. සෞඛ්‍ය තත්ත්වය බැලිය යුතුයි. නැත්නම් අපි කියනවා බොරුවට නිකන් ඉන්වෙස්ට් කරන්න නැතුව සෞඛ්‍ය තත්ත්වය බලලා ඉවර එකෙන් කම්පැනි එකේ ෆන්ඩමෙන්ටල්ස් මූලික සාමාන්‍යයෙන් රිසල්ට් එක තමයි මේකේ y අක්ෂයට තියෙන්නේ x අක්ෂයට තියෙන්නේ ටයිම් එක. ඉතින් ඒ කියන්නේ ටයිම් එක වැඩිපුර අපි එක දිගට කන්සිස්ටන්ට් දෙයක් කරන් ගිහිල්ලා වැඩි කාලයක් එක දිගට ආදායම වියදම් කරනවා. ඉතින් මේ ආදායම වියදම මත පරතරය ඔයා නිතරම මැනේජ් කරන්න ඕන. ඒකට ඔයාලට යූස් කරන්න පුළුවන් Play Store එකේ උතර apps තියෙනවා. හරිද? ඒ apps යූස් කිරීමේ හැකියාවක් තියෙනවා. මොකද ඔයා වීඩියෝ 100ක් බලපු වැඩක් නැහැ. ඔයා අද පටන් ගත්තේ නැත්තම්. ඒ කියන්නේ ආයෝජනයෙන් දෙන්නේ ඔයා ඊට අවුරුදු 10 කලින් පටන් ගත්තේ නැත්තම් right episode number 3 එකට මේ course එකේ episode number 3 එකට ඔයාලා ඔක්කොම සාදරයෙන් පිළිගන්නවා. ඒකත් එක්කම කාඩෝ ඉන්වෙස්ටිං ෆර්ම් channel එකට සාදරයෙන් පිළිගන්නවා. කාඩෝ ඉන්වෙස්ටිං ෆර්ම් academy ටත් ඔයගොල්ලෝ ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා. හරිද? ඉතින් ඇත්තටම ඔයා ඕනම කම්පැනි එක රුපියල් 100ක් කොටසක් ගත්තත් ඒ කම්පැනි එකේ මැනේජ්මන්ට් එකට වගකීමක් තියෙනවා. ඔයා වියදම් කරන ඔයා ආයෝජනය කරන ඔයා වියදම් කරන රුපියල් 100 වෙනුවෙන් ඒකට ප්‍රතිලාභයක් දෙන්න. ඒ ටිප් එක මතක තියාගෙන අද අපි කතා කරන episode number 3 එකෙන් type of investors ලා කවුද කියලා. හරිද? type of investors කතා කරනකොට මට නැවත වතාවක් මෙන්න මේ පොත මතක් වෙනවා. මේ පොත තමයි The Intelligent Investor කියන පොත. අනිවාර්යයෙන්ම ආයෝජන යුතු ඕනම කෙනෙක් කියව යුතු පොතක්. පිටු 600ක් වගේ තියෙනවා. ඉතින් ප්‍රශ්නයක් නැහැ මේකේ පොතේ විවරණ ඕන තරම් YouTube එක හොයාගෙන මේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒක ප්‍රශ්නයක් නිසා ඉතින් පාසුවේ මේ පොතේ තියෙන concept ඔයාලට ගන්න පුළුවන්. මෙන්න මේ පොතේ ගොඩක් ආයෝජකයන් වර්ග කියලා කියනවා. ඒ කියන්නේ මේ ලෝකේ ඉන්න වොරන් බෆට් කියන ධනවත්ම ආයෝජකයා, සාර්ථකම ආයෝජකයා, ආර්ථික ඩිෆෙන්සිව් ඉන්වෙස්ටර් ගේ මෙන්ටර් තමයි මිස්ටර් බෙන්ජමින් ග්‍රැහැම් කියන්නේ. ඉතින් එයා තමයි මේ පොතේ කර්තෘ වෙලා තියෙන්නේ. ඉතින් මේකේ තියෙනවා සාමාන්‍ය ආයෝජනයට එන පුද්ගලයෙක් විදියට ඔයා දැනගන්න ඕනේ මේ කොළඹ කොටස් යන පොලේ ඉන්නවා ආයෝජකයන් ටයිප් දෙකක්. හරිද? මේ පොතේ තියෙන මම කතා කරන්නේ නැහැ මෙතන. මෙතන මම ජෙනරල් නොලෙජ් එකක් දෙන්නේ. ඔයාට වක්කීමක් තියෙනවා මේක ගැන පොයින්ට්ස් වල මේ පොත ගැන පොඩ්ඩක් හොයලා බලලා මේකේ මොනවද කියන්නේ කියලා හොයාගන්න එක ඔයාගේ වක්කීම. ඒක තමයි හෝම්වර්ක් කියන්නේ. හරිද? ඒ නිසා එක විදියට මම කියන්න කැමතියි මේකෙන් ටයිප් ඔෆ් ඉන්වෙස්ටර් තමයි එක්කෙනෙක් ඉන්නවා ට්‍රේඩර් කෙනෙක්. හැබැයි මම ට්‍රේඩින් ගැන පොඩ්ඩක් කතා කරනකොට මුලින්ම කියන්න ඕන ට්‍රේඩින් වලට මේ මාකට් එක ගැලපෙන්නේ නැහැ. මේක ඉන්වෙස්ට්මන්ට් එකක්. මේක ආයෝජනයක්. එතකොට මේ මාකට් එනකොට ඔයා මුලින්ම try කරන්න ඕන තේරුම් ගන්න ඕන ආයෝජනය කියන්නේ මොකක්ද කියලා. ආයෝජනය කියන්නේ හරි අර්ථකථනයක් දෙන්න ඕන. ඒ අර්ථකථනය තමන්ගේ ලයිෆ් එකට, තමන්ගේ කැරියර් එකට, තමන්ගේ going concern එකට අපි ගැම්බ්ලින් කරගෙන තමයි මේකට මේව කරන්න ඕන. ඒ කියන්නේ ආයෝජනය කරන්න ඕන. හරිද? ඒ නිසා ඒක තමයි වැදගත්ම දේ. ඉතින් මේක ට්‍රේඩර් සහ ඉන්වෙස්ටර් කියලා දෙන්නෙක් ඉන්නවා. ඉතින් ට්‍රේඩර්ගේ ඉන්වෙස්ටර්ගේ ප්‍රධාන වෙනස ගැන කතා කරොත් එහෙම ට්‍රේඩර් සාමාන්‍යයෙන් මේ දෙන්නගේ ඇත්තටම වෙනස තියෙන්නේ ඒ දේ අරමුණ මත. හරිද? මේ දෙන්න මාකට් එකට එන එකේ අරමුණ මත තමයි මෙයා වෙනස් වෙන්නේ. ට්‍රේඩර් කෙනෙක් සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන ෂෝට් ටර්ම් ගේන්. ෂෝට් ටර්ම් ගේන්ස් බලාපොරොත්තු වෙනවා. ඒ ෂෝට් ටර්ම් කියන්නේ ඉක්මනට සතියෙන් දෙකෙන් මාසෙන් මාස දෙක තුنين සාමාන්‍යයෙන් පොඩි ගේම්ස් බලාපොරොත්තු වෙනවා. පොඩි ප්‍රොෆිට් එකක් බලාපොරොත්තු වෙනවා ට්‍රේඩර් කෙනෙක් වැඩ කරන්නේ. එයාගේ මයින්ඩ්සෙට් එක වැඩ කරන්නේ මේ විදිහට. නමුත් ඉන්වෙස්ටර් කෙනෙක්ගේ ආයෝජකයෙක්ගේ මම මුලින්ම කිව්වා මේ එපිසෝඩ් නම්බර් 3 එකේදී ආයෝජකගේ මයින්ඩ්සෙට් එක කොහොමද වෙනස් වෙන්න ඕන කියලා ඉවරලා. ඉතින් එතන එයාගේ මයින්ඩ්සෙට් එක සාමාන්‍යයෙන් වෙන්නේ ලොන්ග් ටර්ම්. ඉතින් ලොන්ග් ටර්ම් කියන එක සාමාන්‍යයෙන් එක එකට වෙනස් වෙනවා. ලොන්ග් ටර්ම් සාමාන්‍යයෙන් කියන්නේ අවුරුද්දක් වෙන්න පුළුවන්, අවුරුදු 3ක් වෙන්න පුළුවන්, අවුරුදු 5ක් වෙන්න පුළුවන්, 10ක් 20ක් වෙන්න පුළුවන්. එතකොට තව කෙනෙක් ප්‍රශ්නයක් එනවා මේ කොළඹ කොටස නාවට පස්සේ ඔයාට හැකියාවක් ලැබෙයිද? තමන් පුංචි මුදලක් ආයෝජනය කරලා ඉවරලා අවුරුදු 20ක් තබා ගන්න. එහෙම තබා ගත්තාට පස්සේ මේකේ ඉන්න ඉන්ෆ්ලේෂන් එක පරද්ද ලොකු රිටර්න් ගැනීම හැකියාවක් නැහැ. නමුත් අපි කරන්න ඕන ආයෝජක වෙන විදියට ට්‍රේඩින් මයින්ඩ්සෙට් එකෙන් අයින් වෙලා ආයෝජන මයින්ඩ්සෙට් එකට ඇවිල්ලා අපි වැඩ කටයුතු කරනකොට කන්සිස්ටන්ට්ලි කම්පවුන්ඩ් විදියට මන්ත්ලි
අව quarterly yearly හරි කමන්නේ පොඩ අපි ෂෙයාර්ස් ටික එකතු කරන් යන්න ඕනේ. ඒ වගේම අපි දැනුම වැඩි කර ගන්න ඕන, කම්පැනිස් එක කියවන්න ඕන. අන්න ඒ විදිහට ආයෝජනය කරන් ගියාට පස්සේ අපිට කාලයත් එක්ක ඩිවිඩන්ඩ් හම් වෙන්න පටන් ගන්නවා. අන්න ඒ ඩිවිඩන්ඩ් අපි රීඉන්වෙස්ට් කරනවා. එතනින් අපි අපේ කම්පැනි තියෙන අදාළ කම්පැනි තියෙන ෂෙයාර්ස් ප්‍රමාණය වැඩි කර ගන්නවා. ඊට පස්සේ අපිට කම්පවුන්ඩ් ඉන්ටරෙස්ට් එකේ අර ලෝකේ අටවන පුදුමය කියලා කම්පවුන්ඩ් ඉන්ටරෙස්ට් එක කියනවනේ බෙන්ජමින් වොරන් බෆට් ලෝකේ තියෙන අටවන පුදුමය මේ පොතේ කියනවා. මේ පොතේත් කියලා තියෙනවා මේක අටවන පුදුමෙන් කම්පවුන්ඩ් ඉන්ටරෙස්ට් කියන එක. කියන්නේ වැල් පොලිය. අපි සරලව කියන වැල් පොලිය තමයි කම්පවුන්ඩ් ඉන්ටරෙස්ට් කියලා කියන්නේ. හරිද? ඒකේ මුල් අවුරුදු 10 දී තමත් හිමින් තමයි වැඩේ වෙන්නේ. නමුත් අවුරුදු 10යි 20 අතර කාලය තුල මේක එන මේ රිටර්න් එක අපිට මැසිව් රිටර්න් එකක් තමයි. ඒ නිසා ඒක කැල්කියුලේෂන් එක කරලා බලන්න. කම්පවුන්ඩ් ඉන්ටරෙස්ට් කියන්නේ මොකක්ද Google කරලා බලන්න. ඒක ගත්තට පස්සේ ඔයාලට හැකියාවක් අයිඩියා එකක් ලැබෙයි. ඇත්තටම මේ කියන කතාව ඇත්තක්ද බොරුවක්ද එහෙනම් මම කොහොමද මේ ආයෝජනය කරන්න ඕන කියලා ඔයාලට නිවන් දාලා අයිඩියා එකක් ලැබෙයි. හරිද? ඒත් එක්කම තව දෙයක් කියන්න ඕන ට්‍රේඩර් කෙනෙක් සාමාන්‍යයෙන් වැඩ කටයුතු කරන ටෙක්නිකල් ඇනලිසිස් එක්ක. හරිද? මේකේ තව එකක් තියෙනවා පොයින්ට් එකක් එපිසෝඩ් මත විදිහේ දැන් මේක කතා කරලා නම් පොඩ්ඩක් පොඩි විදිහට පොඩ්ඩක් يعني මේකක් ගන්නම් මේකට සාමාන්‍යයෙන් ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් සහ ටෙක්නිකල් ඇනලිසිස් කියලා දෙකක් තියෙනවා. ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් සහ ටෙක්නිකල් ඇනලිසිස් කියන්නේ මොකක්ද කියලා මම කතා කරා. ට්‍රේඩර් කෙනෙක් සාමාන්‍යයෙන් බලන්නේ ට්‍රේඩින් chart එක දිහා බලලා ඉක්මනට ඩේ ට්‍රේඩින් එකක් කරගෙන හරි සතියකින් දෙක අපිට තව දෙයක් තියෙනවා. තව දෙයක් මතක් කරන්න ඕන. අපිට ඇත්තටම අතීතයේ සිදුවෙච්ච දේවල් පදනම් කරගෙන අනාගතය 100% ප්‍රෙඩික්ට් කිරීමේ හැකියාවක් නැහැ. එහෙම ප්‍රෙඩික්ට් කිරීමේ හැකියාව තිබ්බනම් මේ වෙද්දි මේ ට්‍රේඩින් කරන ඔක්කොම කට්ටිය හොඳ කෝටිපතියෝ වෙලා. එහෙම හැකියාවක් නැහැ. අපිට ප්‍රෙඩික්ෂන් එකෙන් ගන්න පුළුවන් පර්සන්ටේජ් එකක් තියෙනවා. ඒ පර්සන්ටේජ් එක තමන්ගට නොලෙජ් ඒ ට්‍රේඩින් සම්බන්ධව නොලෙජ් එක මත ඩිපෙන්ඩ් වෙනවා. එතකොට තව කතාවක් මම කියන කවදී මේ ඉන්වෙස්ට්මන්ට් එක කොළම කොටස් වෙනද පොළ ට්‍රේඩින් මයින්ඩ්සෙට් එක දාන්න එන්න එපා. මුලින් ඔයාට ගැලපෙන්නේ ඔයා කියන්නේ අර රිටේල් ඉන්වෙස්ටර් කෙනෙක් විදිහට ගැලපෙන්නේ ආයෝජනය. ඉතින් ආයෝජනය කියන concept එකත් වැඩ කරාට පස්සේ ඔයාට හැකියාව ලැබෙන කාලයත් එක්ක ට්‍රේඩින් වලට දවසක් එයි. ඒ දවස වෙනකන් ඔයාගේ වැඩ කටයුතු කරන් යන්න ඕන. හරිද? ඉන්වෙස්ටර් කෙනෙක් දිග් ගන්න ආයෝජකයා කියනකොට එයා කාලය මම කලින් කතා කරා වගේ වසර 3ක් 5ක් 10ක් 20ක් වගේ වෙන්න පුළුවන්. එයා හොඳට හොයලා බලලා ෆන්ඩමෙන්ටල් ගැන හොයලා බලලා ඉතින් ඔයා ගයක් හදනවා කියලා දන්නකො. නෑ ඔයා නැත්තම් ඔයාගේ ව්‍යාපාරය පවත්වාගෙන යන්න හොඳ ස්ථානයක් බලලා හරි හොඳ ව්‍යාපාරයක් මිලදී ගන්නවා. කියන්නේ ස්ථානයක් මිලදී ගන්න. මේ ස්ථානය මිලදී ගන්නකොට ඔයා බලන්නේ නැද්ද මේ ව්‍යාපාරයේ කියන ඔයාගේ ප්‍රොඩක්ට් එක විකින අවශ්‍ය මිනිස්සු ටික මෙතන ඉන්නවද? මොනවද වටපිටාව තියෙන දේවල් මේ හැමදේම බලනවානේ. ඉතින් ඔයාගේ ප්‍රොඩක්ට් එක සෙල් කරන්න අවශ්‍ය වෙන වටපිටාව ඔයා රෙන්ට් එකට ඔයාගේ බිස්නස් එක කරන රෙන්ට් එක ගන්න තැනේ තියෙනවද කියලා බලනවා. අන්න ඒ වගේ තමයි ඔයා මේ ව්‍යාපාරයේ ඉන්වෙස්ට් කරනවා රුපියල් 100ක්. හරි? රුපියල් 1000ක් මන්ට පුළුවන් හැකි ඕනම ප්‍රමාණයක් ඉන්වෙස්ට් කරන්න කලින් ඔයා අනිවාර්යෙන් ව්‍යාපාරයේ සෞඛ්‍ය තත්ත්වය බැලිය යුතුයි. නැත්නම් අපි කියනවා බොරුවට නිකන් ඉන්වෙස්ට් කරන්න නැතුව සෞඛ්‍ය තත්ත්වය බලලා ඒකෙන් කම්පැනිගේ ෆන්ඩමෙන්ටල්ස් මූලික කරුණු ටික හරියට කොච්චර වත්කම් තියෙනවද? හරි කොච්චර ලයබිලිටිස් තියෙනවද? වත්කම් කියන්නේ ඇසෙට්ස් ලයබිලිටිස් කියන වගකීම් කොට අපිට ලෝන් හරි මේවයි ලොං ටර්ම් ලෝන් තියෙනවා ෂෝට් ටර්ම් ලෝන්ස් තියෙනවා. ඒතකොට මේක බෙදනවා කරන්ට් and non current කියලා. අපි ඉස්සරහට එපිසෝඩ් එක කතා කරනවා බැලන්ස් ෂීට් එක සාමාන්‍යයෙන් ප්‍රධාන ගුණාංග මොනවද කියලා ප්‍රධාන ගුණාංග මොනවද කියලා අපි. එතකොට මේ බේසික් අයිඩියා කරන් වැඩ කරන් ගියාට පස්සේ අපිට හැකියාව තියෙනවා ඉස්සරහට කියන්නේ බැලන්ස් ෂීට් වල එක සෙක්ටර්ස් වල එක කම්පැනිස් වල ටර්ම්ස් වෙනස් වෙනවා. ඉතින් ඒ අනුව වැඩ කටයුතු කරලා මේ ටර්ම් මේ මොකක්ද කියන්නේ පොඩ්ඩක් ඩීප් ඇනලිසිස් එකක් කිරීමේ හැකියාව අපිට කාලයත් එක්ක මේකට ගොඩක් කාලයකට ඉඩ දෙන්න ඕන. හරිද? මෙන්න මේ පොතේ මම තව එකක් පෙන්නන්න කියලා මේ පොත මේ ඇටොමික් හැබිට්ස් කියන පොත. හරි? මේ ඇටොමික් හැබිට්ස් කියන පොත ජේම්ස් ක්ලියර්ගේ එතන හරියට කියලා තියෙනවා මේ හරි අපි කුඩා දේවල් වලින් තමයි වැඩ කටයුතු කරන් යන්න ඕන කියලා. මෙන්න මෙතන chart එකක් තියෙනවා chart එක වලට පෙන්නන්න. බලන්න මේ potential එක the plate of latent potential මම හිතන මේක පැහැදිලි ඇති කියලා මේ chart එක බලන්න මේ chart එක. මේ chart එකේ තියෙන්නේ සාමාන්‍යයෙන් result එක තමයි මේකේ y අක්ෂයට තියෙන්නේ x අක්ෂයට තියෙන්නේ time එක. ඉතින් ඒ කියන්නේ time එක වැඩිපුර අපි එක දිගට consistent දෙයක් කරන් ගිහිල්ලා වැඩි කාලයක් එක දිගට කරන් යනකොට තමයි මේක result එක වැඩි වෙන්නේ. එතකොට මේ අපි සාමාන්‍යයෙන් මේ පොතේ කියන අපි බලාපොරොත්තු වෙන ඉක්මනට quick result. හැබැයි quick result බලාපොරොත්තු වෙන එක රැයකින් කෝටිපතියෙක් වීමේ හැකියාව නැහැ. එක දරකින් කෙනෙක් කෝටිපතියෙක් වුණත් ඒකට අනිවාර්යයෙන්ම යන process එකක් තියෙනවා. අන්න ඒ process එක තමයි හදා ගන්න ඕනේ. ඒ process එක තමයි හදා ගන්න තමයි මේ වගේ පොත සාමාන්‍යයෙන්
මේ ඉන්වෙස්ට්මන්ට් ගැන කියවපු සයිකොලොජි ඔෆ් මනි මේ වගේ පොත්පත් ගොඩක් තියෙනවා. ඒවා කියවීමේ අවස්ථාවේ එන්නේ. ඒවා කිව්වට පස්සේ ඔයාලට ජීවිතේට දවසින් දවස මොනවා හරි කියන්නේ ඇටොමික් එක පොඩි බීජයක් හරි දෙයක් ඔයාගේ ජීවිතේට එකතු වෙනවා. ඒ නිසා ඉන්වෙස්ටර් කෙනෙක් වෙනකොට ඉන්වෙස්ටර් කෙනෙක්ගේ කියන්නේ ටයිප් කීපයක් තියෙනවා ඩිෆෙන්සිව් ඉන්වෙස්ටර්, ඇග්‍රෙසිව් ඉන්වෙස්ටර්. මේ මම අර ඉන්ටර්නෙට් ඉන්වෙස්ටර් පොතේ කිව්වා වගේ. හරිද? ඒ නිසා මේ ඒවත් එක බලන්න ඕන. ඒක ඒකට සාමාන්‍යයෙන් සංසන්දනාත්මක පොඩි විස්තරයක් කිව්වොත් එහෙම කාලය ට්‍රේඩර් සහ ඉන්වෙස්ටර් කාලය සාමාන්‍යයෙන් දින සති මාස වෙන්න පුළුවන් ට්‍රේඩර් කෙනෙක්ගේ ඉන්වෙස්ටර් කෙනෙක් වසර ගණනාවක් වෙන්න පුළුවන්. අවධානය සාමාන්‍ය යා දෙන්නේ ට්‍රේඩර් කෙනෙක්ට මිලෙහි වෙනස් වීමට ඊළඟට ඉන්වෙස්ටර් කෙනෙක් අවධානය දෙන්නේ ව්‍යාපාරයේ වටිනාකම වැඩි වීමට සහ අඩු වීමට. හරිද? ව්‍යාපාරයේ වටිනාකම මේ ව්‍යාපාරය ඇවිල්ලා හැමදාම වැඩි වෙන්නේ නැහැ. අඩු වෙන්න බෑ. ඒ වගේ අවස්ථාවක් ආයෝජකගේ හැසිරෙන ක්‍රමවේදයේ තියෙනවා. එයාට හැකියාවක් තියෙනවා පෝර්ට්ෆෝලියෝ එක රීබැලන්ස් කරන්න, බැලන්ස් කරන්න. ඒ වගේ හැකියාවක් තියෙනවා. හරිද? ඒත් එකම අවදානම කියන එක ට්‍රේඩර් කෙනෙක් ගොඩක් මිහිරයි. මම කිව්වනේ තව කන්සෙප්ට් එකක්. ට්‍රේඩින් කියන කට්ටියකින් 100 ටිකක් තමයි දිනන්නේ. හරිද? ඉතුරු ඔක්කොම කට්ටිය ලොස් වෙනවා. ඒකයි මම කිව්වේ සම්පූර්ණ අතීතය ගැන හෙව්වා කියලා අතීතයේ සම්පූර්ණ හෙව්වා කියලා ඉවරලා ට්‍රේඩින් මයින්ඩ්සෙට් ටෙක්නිකල් ඇනලිසිස් එක ඒකේ 100% අපේ අනාගතේ ප්‍රෙඩික්ට් කිරීමේ හැකියාව නැහැ. මේ ටෙක්නිකල් කියන්නේ තනිකර ප්‍රෙඩික්ෂන් එකක්. නමුත් ෆන්ඩමෙන්ටල් ගැන හොයනකොට කාලයත් එක්ක ඔයාලට හැකියාව තියෙනවා මේකට අවධානය මධ්‍යම පාලනය කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට හැකියාව තියෙනවා බිස්නස් එක පොඩ වැටෙනවා වගේ තේරෙනවා නම් රටේ පොලි අනුපාතන ප්‍රශ්නයක් වෙනවා නම් මේක බැංකින් සෙක්ටර් බලපායි. ඊළඟට දැන් උදාහරණයක් ගිය අවුරුද්දේ මොනවා ටැරිෆ් ඇති වුණා. ටැරිෆ් ඇති වෙනකොට යුරෝපා සංගමයෙන් අපිට ඒක බාධා ඇති කරනවා. ඇති කරා ඒවට ලිහිල්කම් දෙනවා. ඒ වගේ අවස්ථාවක අපිට කාලයත් එක්ක ඉන්නකොට මේ බිස්නස් වලට එන ඉෆෙක්ට් එක මොකක්ද කියලා බලාගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒකත් එක්ක අපිට පුළුවන් අපේ පෝර්ට්ෆෝලියෝ එක රීබැලන්ස් කරන්න. ඒත් එක්කම ඩයිවර්සිෆිකේෂන් කියලා එකක් තියෙනවා. විවිධාංගීකරණය කියලා එකක්. ඒ සම්බන්ධව අපි ඉස්සරහා එපිසෝඩ් එකක් කතා කරනවා. ඒත් එක්කම තව ප්‍රෝ ටිප් එකක් දෙන්න පුළුවන්. මම කිව්වා මම මේ වීඩියෝ මාලාව සහ මේ කෝස් එක කරන්නේ පොඩි ඉන්ට්‍රොඩක්ෂන් කෝස් එකක් කරන කොළඹ කොටස් වලට මේ කරන බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම රැකියාවක් කරන තමන්ගේ දෙයක් පටන් ගන්න ඔළුවේ තියාගෙන ඉන්වෙස්ටර් කෙනෙක් පැසිව් ඉන්කම් එකක් හදන්න බලාපොරොත්තු ඔයා වෙනුවෙන්. එහෙනම් ඔයා එහෙම කෙනෙක් නම් ඔයාට මුලින්ම ගැලපෙන ට්‍රේඩින් මයින්ඩ්සෙට් එක නෙවෙයි මම නිතර මුලදී කිව්වා ඔයාට ගැලපෙන ඉන්වෙස්ට්මන්ට් මයින්ඩ්සෙට් එක ගැන හොයලා බලලා එතනින් ආයෝජනය පටන් ගන්න කන්සිස්ටන්ට් මාසෙට රුපියල් 2000 හරි කමන්නේ මාසෙට 1000 කමන්නේ තමන්ට හැකි පමණින් මේක පටන්ගෙන කාලයත් එක්ක වැඩේ කරන් යන්න එහෙම වුණාට පස්සේ තමයි මේකේ තියෙන වැලියු එක ඔයාලට ගැනීමේ හැකියාව තියෙන්නේ. ඒත් එක්කම තව දෙයක් ප්‍රෝ ටිප් එකක් කියනවා. ඔය කොළඹ කොටස් වලට එන්න කලින් ඔයාටම කියන හදිසි අරමුදලක් හදා ගන්න ඕන. ඒ කියන්නේ හිතන්න අපි සාමාන්‍යයෙන් වියදම් කරනවානේ. අපි ආදායම් ලබනවා. ආදායම් ලබන වියදම් කරනවා. ඉතින් මේ ආදායම් වියදම මත පරතරය ඔයා නිතරම මැනේජ් කරන්න ඕන. ඒකට ඔයාලට යූස් කරන්න පුළුවන් Play Store එකේ උතර apps තියෙනවා. හරිද? ඒ apps යූස් කිරීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව ඔයාලට හැකියාව තියෙනවා. ඔයාලට Excel sheet එක මේන්ටේන් කිරීමේ හැකියාවක් තියෙනවා. හරිද? ඒ නිසා කිසි ප්‍රශ්නයක් එන්නේ නැහැ. මේ තාමත් පහසුවෙන් ඔයාලට මේක ඔයාගේ ආදායම් සහ වියදම කළමනාකරණය කිරීමේ හැකියාව තියෙන. ඒක තමයි ගොඩක් මස්ට් වැදගත්ම දේවල්. ඒ නිසා එමර්ජන්සි ෆන්ඩ් එකක් අඩුමතරම ඔයාලට මාස 3ක්වත් ඔයාගේ රැකියාව අහිමි වුණොත් එහෙම ජීවත් වීමේ හැකියාවට අවශ්‍ය එමර්ජන්සි ෆන්ඩ් එකක් ඔයා තබා ගන්න ඕනේ. ඒ නිසා එහෙම තියාගෙන තමයි ඉතිරි ඔයා වියදම් කරලා, සේවිං කරලා, අදිසර මුදලුත් ගොඩ නගලා තමයි ඉන්වෙස්ට් කරන්න ඕනේ. ඒ කියලා කියවා ඔක්කොම මේ හැදෙනකන් ඉන්නේ නැහැ. ඔයාලා සාමාන්‍ය වියදම් පුළුවන් තරම් අඩු කරලා ඉවරලා මුලින් මාකට් එකට ඉන්වෙස්ට්මන්ට් පටන් ගන්න. මොකද ඔයා වීඩියෝ 100ක් බලලා වැඩක් නැහැ. ඔයා අද පටන් ගත්තේ නැත්තම්. ඒ කියන්නේ ආයෝජනයෙන් දෙන්නේ ඔයා ඊට අවුරුදු 10ක කලින් පටන් ගත්තේ නැත්තම් පටන් ගන්න හොඳ වෙලා තමයි දැන් මේ වීඩියෝ එක මේ දැන් බලන අවස්ථාවේ මේක බලලා ඉවර කළා දැම්මම CDS account එක ඕපන් කරලා අපි ඉස්සර එපිසෝඩ් වල කතා කරමු. ඒ ඕපන් කරන විදිය මම අනිවාර්යෙන් පෙන්නනවා. හරි? ඒ වගේ දැන් තමයි ඔයා ඊට අවුරුදු 10කට ආයෝජන කලින් පටන් ගත්තේ නැත්තම් හරිද? ඔයා දැන් තමයි පටන් ගත්ත හොඳම වෙලාව. ඒක හෙට නෙවෙයි මේ දැන් පටන් ගන්නක දැන්. හරිද? ඒක වෙනසක් නෑ දැන් කියන්නේ දැන්. අනිවාර්යෙන්ම මම ගොඩක් කීපතාවක් කියන්නේ හේතුවක් ඇතුළේ. හරිද? ඒත් එක්කම ඔයාට මේකේ තියෙන්න ඕන ඉවසීම සහ විනය, patience and discipline. හරි? මුලින් financial discipline එක, financial patience එක මේ හැමදේම ඔයාට නැමුත් මේ මාකට් එකේ ඔයාට ඉන්වෙස්ටර් කෙනෙක් විදිහට සාර්ථක වීමේ හැකියාව නැහැ. හරිද? වෙළඳ පොලේ ආයෝජකයෙක් දෙනකොට ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එක රතුපාට වෙන්න පුළුවන්. රතුපාට වගේ කවබලා තීරණ ගැනීමේ හැකියාව අවශ්‍ය නැහැ. ඔයා බලන්න ඕන මේ බිස්නස් එක දිගින් දිගටම රතුපාට වෙන්න ඕන හේතුවක් තියෙනවද? මේක ෆයිනෑන්ෂියල් පොඩි අවුලක් මොනවාට එහෙම වුණොත් ඔයාලට පෝර්ට්ෆෝලියෝ එක බැලන්ස් කිරීමේ හැකියාව තියෙන. ඒකයි ට්‍රේඩර් කෙනෙක්ට වඩා ඉන්වෙස්ටර් කෙනෙක්ගේ රිටර්න් එක වැඩි වෙන්නේ කාලයත් එක්ක. හරිද? ඔයාට එක රැයකින් පෝසත් වෙන්න මේ මාකට් එක පාවිච්චි කිරීමේ හැකියාවක් නැහැ.
ඒ නිසා තව එක පොයින්ට් එකක් අවසාන වශයෙන් එපිසෝඩ් නම්බර් 4 එකේ හම්බ වෙන කලින් ඔයා ණය වෙලා කොළඹ කොටස් වලට පොලේ ආයෙත් නම් එන්න එපා. ණය වෙලා එන්නේ නැතුව තමන්ගේ මං කිව්වර ආදාය වියදම මත පරතරය හදාගෙන එමර්ජන්සි ෆන්ඩ් එකක් හදාගෙන ඒක ඒවටත් බැලන්ස් එකක් තියාගෙන තමයි ඔයා කොළඹ කොටස් ආරම්භ කරන්න ඕන. තා කුඩා මුදලින් පටන් ගන්න පුළුවන්. එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සමහර බ්‍රෝක් කම්පැනිස් අදාළ ප්ලැට්ෆෝම් එක දෙන්නේ යම් කිසි මුදලක් ඉල්ලනවා. එතන සමහර කම්පැනිස් ඉන්නවා අඩු මුදලට ඔයාලට බ්‍රෝක් කම්පැනි කියන්නේ 88 ගිණුම ලබා දෙනවා. අන්න ඒ වගේ එකකින් ඔයාලට බලාගෙන ඉස්සර එපිසෝඩ් එක කතා කරමු බ්‍රෝක් කම්පැනිස් මොනවද කියලා. ඒවයි තියෙන වැලියේෂන් එක ඔයාලා කතා කරලා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් එපිසෝඩ් නම්බර් 4 වලින් අපි ඊළඟ වීඩියෝ එක නැවතත් කමු. ඒක මම හිතනවා එපිසෝඩ් නම්බර් 1 2 3 තුනම ඔයා බලන්න නැති මේ තුන්වෙනි එක හතරවෙනි එකේ නැවතත් කමු යමු. ඒකත් එක්ක ඔයාලට නැවතත් මම කියන වගේ ඔයා රිටේල් ආයෝජකයෙක් නම් ඔයා ආයෝජන ආස පුද්ගලයෙක් නම් ඔයාට තමයි මේ වීඩියෝ මාලාව කරන් යන්නේ. ඒකත් එක්ක ඔයා මේ වැඩ කටයුතු කරන් ගිහලා තමන්ගේ ආයෝජනයේ පැසිව් ඉන්කම් එක හදාගන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් thank you very much. නැවතත් එපිසෝඩ් නම්බර් 3 අවසන් බැලුවා නම් ඒත් එක්කම 1 2 බලන්න නැත්නම් අනිවාර්යෙන් බලන්න. thank you very much.